वीडियो कराने पुत्ते Hi lamai, welcome Nisalan Mali YouTube channel. ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අපි අද බලමු ලෝකේ තියෙන පොඩිම රට. ඒ කියන්නේ ඉතාලිය ඇතුලේ පිහිටලා තියෙන පොඩිම රට. ඒ තමයි වතිකානුව. අපි මේ පුංචි රට ඇතුළට ගියේ ඉරිදා දවසක. එදාට ඉරිදා දවස කියන්නේ නිවාඩු දවසක් නිසා ගොඩක් සෙනග ඉන්නවා. අපි ඉතින් ওই සෙනග ඇතුලෙන් හිමීට ලෝකේ තියෙන පොඩිම රටට කොහොම හරි ඇතුල් වුණා. මේ රටේ ඒ කියන්නේ භූමි ප්‍රමාණය තියෙනවා හෙක්ටයාර 44ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අක්කර 110ක් විතර. මේ රට සම්පූර්ණයෙන්ම ඉතාලිය රෝම නගරය තුල තමයි පිහිටලා තියෙන්නේ. මේ පුංචි රට ඇතුලේ 10කට අඩු. ඒ කියන්නේ 10ක් වගේ ජනගහනයක් තමයි ජීවත් වෙන්නේ. මගේ ජීවිතෙත් මලීසාගේ ජීවිතෙත් තිබ්බ ලොකුම ආසාවක් තමයි කවදාද දවසක පාප්තුමාව දකින්න එක. කලින් හිටපු පාප්තුමා නම් අභාප්‍රාප්ත වුණා. දැන් ඉන්න පාප්තුමාව අපි හිතුවේ නෑ අපිට හම්බෙයි කියලා. නමුත් එදා විශේෂ දවසක් නිසා ජේසුතුමාව බෞතිස්ම කරපු දවස සමරන නිසා එතුමා එළියට ඇවිල්ලා කට්ටියට කතා කරා. කට්ටියව ආශිර්වාද කරා. ඉතින් අපිත් ඒ දේ ආදරෙන් දැක්ක, ආදරෙන් වැළඳගත්තා. ඒ ආශිර්වාදය ලබා ගත්තා. ගොඩක් සෙනග හිටියා එදා. ඒ කියන්නේ ඇතුලේ වතිකානුව ඇතුලේ පිරෙන්නම මාර සෙනගක් හිටියේ. ascoltare la sua parola e imitare i suoi gesti d'amore verso il prossimo. E così infatti che confermiamo e rinnoviamo il nostro battesimo, cioè il sacramento che ci fa cristiani questo giorno a fare memoria del grande වතිකානුව. ඒ කියන්නේ වතිකානුව පාප්තුමාගේ නායකත්වයෙන් තමයි සම්පූර්ණ වෙන්නේ. ඒ කියන්නේ කතෝලික සභාව පාලනය කරන ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස වතිකානුව ඇතුලේ පාප්තුමා නියෝජනය කරමින් නායකත්වයේ දරමින් ක්‍රියා කරනවා. ඒ වගේම ඔයාලට කියන්න යාළුවනේ මේ රටේ පාලනය කරන රාජ්‍ය නායකයෙක් වෙන්නේ පාප්තුමා. සම්පූර්ණ බලතලත් එතුමාට තමයි අයිති වෙන්නේ. ඒ කියන්නේ එයා තමයි රටේ නායකයා, ජනාධිපති වගේ කෙනා. තව විස්තර ටිකක් තියෙනවා ඔයාලට වතිකානුව ගැන කියන්න. වතිකානුව ලෝකයේ තියෙන කුඩාම රටක් වගේම කුඩාම හමුදාවෙ ඉන්නේ වතිකානුවට. ඒ කියන්නේ අද වෙන විට වතිකානුවේ හමුදා බටේින් ඉන්නවා 110ක් විතර. ඒ වගේම මේ පුංචි රටේ වෙන් වූ දුරකථන පද්ධති, තැපැල් කන්තෝරු, කාලගුණ පරීක්ෂණාගාර, බැංකු පද්ධති, ෆාමසි ඒ වගේ දේවලුත් තියෙනවා. ඒ රටටම ආවේනික. මේ වතිකානු නගරය එහෙමත් නැත්නම් මේ පුංචි රට 1984 ඉඳලා යුනෙස්කෝ ලෝක උරුමයක් බවට නම් කරලා තියෙනවා. ඊට පස්සේ අපි පාප්තුමාවත් බලලා හිමීට මේ යන්නේ සාන්ත පීතර බැසිලිකාවට. ඒ කියන්නේ වතිකානුවෙන් භාගයක්ම පිරීලා තියෙන්නේ මෙන්න මේ පල්ලියෙන්. මේ පල්ලිය තමයි දැනට ලෝකේ තියෙන ලොකුම දේවස්ථානය. ඒ දේවස්ථානයේ ඇතුළට යන මගට වුණත් තියෙන්නේ හිතා ගන්න බැරි ලස්සනක්. අපි හිමීට පල්ලිය ඇතුළට යන ගමන් අපිට නිකන් විශේෂයෙන් මට වගේ දැනුනේ මම නිකන් පණ පිටින් දිව්‍ය ලෝකයට යනවා වගේ ඒ ෆීලින් එකක්. ඒක කියා ගන්න අමාරුයි. ඒක ඇස් දෙකෙන් දකින්න හැම කතෝලිකයෙක්ටම වාසනාව ලැබෙන්න ඕන කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒක ඇස් දෙකෙන් දකින්න ලැබුණු එක මං කරපු මොකද්දෝ පිනක් කියලා මට ඒ වෙලේ හිතුණා. ඒ තරම් ඒ දේවස්ථානය මාරම ලස්සනයි. කියන්න තේරෙන්නේ නැහැ මිනිස්සු කොහොමද ඒක අඹලා තියෙන්නේ, කොහොමද ඒ කැටයම් හදලා තියෙන්නේ, ඒ චිත්‍ර ඇඳලා තියෙන්නේ, කොහොම තාක්ෂණයද තිබිලා තියෙන්නේ. මම මේ ලෝකේ දැකපු ලස්සනම දේවල් වලින් එකක් තමයි මේ සාන්ත පීතර බැසිලිකාව. අනික් එක තමයි ඉස්කෝලේ යන කාලේ අපි ඉගෙනගත්තු දේවල් ඇස් දෙකෙන් දකිද්දි හිතට එන හැඟීම, මේ සතුට හරිම කියා ගන්න වචන නැහැ. ඒ තරම් ඒක හදවතට දැනෙනවා. මොකද මම කතෝලිකයෙක් නිසා මේ දේවල් දකිද්දි මම ගොඩාක් මට ආසයි, ආදරණීය දේවල් හිතෙනවා.
ඒ දේවල් කියා ගන්න තේරෙන්නේ නැහැ වචන වලින්. ඒ හැමදේම දකින්න වාසනාව ලැබුණට මම මේ පල්ලිය ඇතුළට ගිය ගමන් ජේසුට ස්තුති කරා. ඒ වගේම ඔයාලටත් කවදා හරිම දවසක පුළුවන් වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. බලමු අපි පල්ලිය ඇතුලේ කොහොමද කියලා. ඔයාලා දන්නවද තව දෙයක්? මේ දේවස්ථානයේ ඉදි කරලා තියෙන්නේ ශුද්ධ වූ පේදුරුතුමාගේ සොහොන මත. ශුද්ධ වූ පේදුරුතුමා කියන්නේ ජේසුගේ ගෝලය 12 දෙනාගෙන් එක්කෙනෙක්. ශුද්ධ වූ පේදුරුතුමා තමයි පළවෙනි සුද්ධ වූ සභාවේ නායකයාත් වෙන්නේ. ඒ වගේම මේ දේවස්ථානය ඇතුලේ ඒ පුද්ගලයන් 60000කට පමණ නවාතැන් ගන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සු 60000කට විතර ඇතුලේ ඉන්න පුළුවන්. ඒ තරම් මේ දේවස්ථානය ලොකුයි. එතකොට ඔයාලා හිතන්නකෝ මේ පල්ලිය කොච්චර ලොකුද කියලා. අපිට තියෙන ඒ කියන්නේ වෙලාව කියන්නේ පල්ලියට ගියාට පස්සේ අපි ගියේ ජනවාරි මාසේ මුල් සතියේ. ඒ කියන්නේ අපිට අවුරුද්දේ මුල 2026 අවුරුද්දේ මුල ජේසුගේ ආදරේ පිරුණු ලස්සන දිව්‍ය පූජාවකට සහභාගී වෙන්නත් අවස්ථාව හම්බුණා. අපි දිව්‍ය පූජාවට සහභාගී වෙලා තමයි පල්ලියත් බැලුවේ. හරිම සතුටුයි ඒකට සහභාගී වෙන්න පුළුවන් කියන්නේ. පාසල් කාලේ ඉගෙනගත්ත විශිෂ්ට නිර්මාණකාරුවෙක්ගේ විශිෂ්ට නිර්මාණයක් බලන්න තමයි අපි ඊළඟට ගියේ. ඒ පල්ලිය ඇතුළෙමයි තියෙන්නේ. ඒ තමයි මයිකල් ආන්ජලෝගේ ලෝක ප්‍රකට තවත් අනර්ග නිර්මාණයක්. ඒක තමයි පියටා මූර්තිය. ඔය දකින්නේ ඒක. ඔයාලා දන්නවද මයිකල් ආන්ජලෝට අවුරුදු 24ක් වෙනකොට වගේ තමයි මේ පියටා මූර්තිය ඔහු නිර්මාණය කරන්නේ. මේ පියටා මූර්තිය දැක්වෙන්නේ කුරුසේ ඇන ගැසීමෙන් පසු ජේසුතුමාගේ සිරුර මරියතුමිය විසින් නිතා දයානුකම්පාවව උකුලේ හොවාගෙන ඉන්න විදිය. මේක ඇත්තටම විශිෂ්ට නිර්මාණයක් යාළුවනේ. ඒක ඇස් දෙකෙන්ම දකින්න හම්බුණු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මම ඕක ගොඩාක් ඉගෙනගත්තු දෙයක් ඉස්කෝලේ යන කාලේ. මම හරිම ආසාවෙන් මේ දේ ගොඩක් වෙලා බලන් හිටියා. ඒකේ තරම් බලන් ඉන්න ආස හිතෙනවා. ජේසුගේ ආශිර්වාදය පිරුණු ලස්සන ආදරණීය දවසක් නිමා කරමින් අපි දෙන්න තව යාළුව දෙන්නෙකුයි තව එක යාළුවෙක්ගේ අම්ම කෙනෙකුයි අපිත් එක්ක ගියා. යාළුවත් ආදරෙන් මතක් කරනවා. රෝම් නගරයේ ඇසිරිය අපිට ලස්සනට පෙන්නුවට ආයෙත් දවසක හමු වෙමු. අපි ආයෙත් රෝම් එන්න බලාපොරොත්තු වෙමින් එදා හවසම රෝම් වලින් ආපහු නාපෝලියට පිටත් වුණා. එහෙනම් යාළුවනේ ආයෙත් දවසක ලස්සන ව්ලොග් එකකින් හමු වෙනකන් පරිස්සමෙන් ඉන්නලා. එහෙනම් හැමෝටම චාව්.